සානක මට ඔයාගේ ෆෝන් එක පොඩ්ඩක් දෙන්න. මගේ ෆෝන් එක ඔයාට මොකටද? නෑ අනේ මං ටීනුට මැසේජ් එකක් දැම්ම ඩිලිවර් වෙන්නේ නැහැ. මම මේ ඔයාට දැම්ම බලන්න ඔයාට ඩිලිවර් වෙනවද බලන්න. ෆෝන් එක වයිෆ්ගේ අතට දීපු එක වරදක් කියලා මට එවෙලෙත් හිතුණා. කොහොම හරි මගේ මැසේජ් එක දැකලා එයා ඇහුවා. ඔයා මගේ නම සේව් කරන් ඉන්නේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් කියලාද? ආව් ඒ කාලේ අපේ ලව් එක ගෙදරට මාට්ටුවේ කියලා බයිට මං එහෙම තමයි සේව් කරේ. මං නම් ඒ කාලේ ඉඳන්ම සානක් කියලා තමයි සේව් කරන් ඉන්නේ. ආපු අපේ සෙට් එකේ නම් ඒ කාලේ ගෙදරට හොරා ලව් කරපු ඔක්කොම සේව් කරන් හිටියේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ්, වෝටර් බෝඩ් නැත්නම් කස්ටමර් සර්විස්. මැසේජ් එකක් නේද? මෙන්න ඔයාටත් වෝටර් බෝඩ් කියලා සේව් කරපු නම්බර් එකකින් මැසේජ් එකක් ආවා. හා? good morning සානක. වයිෆ් අද කෑම ඉව්වද? මොකද්ද මේකේ තේරුම? අනේ කලබල වෙන්න එපා මං කියන එක පොඩ්ඩක් අහන්න. තාත්තේ 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 තාත්තා මොන්නේ මේ ඉතින් තාත්තා ඉස්සනක පිස්සුද? මොකෝ කෙල්ල කෑ ගහන්නේ? තාත්තේ ටැංකියට වතුර පුරව ගත්තා නම් හරි වගේ. අද මං හිතන්නේ වතුර කපන්න යන්නේ. ඈ? හොඳ වෙලාවට කිව්වේ. ඔව් මේ සානකට මැසේජ් එකක් ආවනේ. මං හිතන්නේ කස්ටමර් උයලාද කියලා බලලා තමයි වතුර කපන්නේ. බලන සුවදශීලී සේවය